verbs. verbs කියලා කිව්වහම මම හිතන්නේ හැමෝම දන්න පාඩමක්. බොහොම සරල පාඩමක්. verbs නැතුව ඉංග්‍රීසි කතා කරන්න බෑ කිව්වොත් මම නිවැරදි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා verbs කියන පාඩම බොහොම සරලව අවශ්‍යම දේවල් ටික හැකි ඉක්මනින් ඉගෙන ගන්න. එහෙම වුණොත් පුළුවන් අපිට අපේ ටාගට් එකට ඉක්මනින්ම ළඟා වෙන්න. verbs. මේ be කියන ක්‍රියාපද ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් කාල තුනකට බෙදන්න. අපි හැමෝම දන්නවා වර්තමානයේ present tense, අතීතයේ past tense, අනාගතයේ future tense. මේ verbs කියන lesson එක අපි ප්‍රධාන වශයෙන් අපි මුලින්ම අපි කාල තුනකට බෙදාගමු. present tense, past tense, future tense. වර්තමාන, අතීත සහ අනාගත. present tense එක අපිට පේනවා අපිට දැනගන්න පුළුවන් අපි ඉගෙන ගන්නවා verbs වල ප්‍රධාන කොටස් තුනක්. am, is, are. past tense වලනකොට එම කොටස් තුන කොටස් දෙකක් බවට පත් වෙනවා was were. ඒ future tense වලදී will be බවට පත් වෙනවා. ඒතර verbs වල අපිට හම්බෙන්නේ present tense එකේ 3යි, past tense එකේ 2යි, future tense එකේ 1යි. am, is, are, was were, will be. am, is, are, was were, will be. 3යි, 2යි, 1යි. 3, 2, 1. verbs පාඩම ඉතා වැදගත් පාඩමක්. අපි බොහොම සරලව අපි මේ channel එක හරහා අපි උත්සාහ කරනවා ඔයාලට කෙටි කලක් තුල ඔයාලගේ අවශ්‍ය කරන ටාගට් එකට යන්න උදව් කරන්න. මම හිතනවා මේ ස්ටෙප්ස් ගණනාවක් තුල කීපයක් තුල අපිට පුළුවන් වේවි ඔයාලගේ ටාගට් එක අචීව් කරගන්න. verbs පාඩමේ නම present tense 3යි, 3 past tense 2යි, 2 future tense 1යි, 1. 3, 2, 1. ඔළුවට ගන්න. 3, 2, 1. am, is, are, was, were, will be. දැන් අපිට ওই විදිහට ওই verbs පාඩම් කරා කියලා වෙලා අපි සිංහල නිසා අපිට මේ පාඩමේ ලොකු දෙයක් කරගන්න බෑ. අපි මේ වැඩේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනම බොහොම කෙටි කාලින බොහොම කෙටි ක්‍රම ඔස්සේ බොහොම ආසිද්ධන ක්‍රම ඔස්සේ අපේ නොලෙජ් එක ඩෙවලොප් කරගෙන අපේ ටාගට් එකට ළඟා වෙන්න. එතනදී අපිට සිද්ධ වෙනවා මේ am, is, are වල සිංහල තේරුම මොනවද? was වල සිංහල තේරුම මොනවද? will be වල සිංහල තේරුම මොනවද කියන එක උද්දට ඔළුවට ගන්න. am, is, are ඉන්නවා, වෙනවා, තියෙනවා. ඉන්නවා, වෙනවා, තියෙනවා. was were හිටියා, උනා, තිබුණා. හිටියා, උනා, තිබුණා. will be ඉඳීවි, වේවි, තියේවි. ඉඳීවි, වේවි, තියේවි. අපි දැන් නැවත ප්‍රැක්ටිස් කරමු. am, is, are, was, were, will be. am, is, are, was, were, will be. am, is, are ඉන්නවා, වෙනවා, තියෙනවා. was were හිටියා, උනා, තිබුණා. will be ඉඳීවි, වේවි, තියේවි. දැන් verbs කියන පාඩමේ අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි words 3, 2, 1. 6. අපිට ඉංග්‍රීසි වල පුළුවන් වුණා ඒ 6ට 9ක් ඉගෙන ගන්න. දැන් අපිට පුළුවන් වෙනවා කියන්න am, is, are, was, were, will be හරහා ඉන්නවා, වෙනවා, තියෙනවා, හිටියා, උනා, තිබුණා, ඉඳී, වේවි, තියේවි කියන මේ අදහස් 9ම ගලපලා සෙන්ටෙන්සස් හදන්න. අපි යමු පළවෙනි සෙන්ටෙන්ස් එකට. දැන් අපි යම්සි තැනක කවුරු කෙනෙක් සතෙක් වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් පාරක් ළඟ. පාරට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පාර කියද්දි road නෙමෙයි the road. පාර the road. පාර ළඟ near the road. පාර ළඟ near the road. පාර ළඟ near the road. මම ඉන්නවා I near the road. අපිට මේකේ මිස්ටේක් එකක් පේනවා. මොකද සෙන්ටෙන්ස් එකක් වෙන නම් ක්ලෝස් එකක් වෙන නම් ඉංග්‍රීසි භාෂාවේ අනිවාර්යයෙන් මේකට ක්‍රියාපදයක් අවශ්‍යයි. I near the road. පස්සේ මිස්ටේක් මොකක්ද මිස්ටේක් එක? අපිට පුළුවන් I near the road කියලා කියන්න. මම පාර ළඟ ඉන්නවා නැහැ. I am near the road. මම පාර ළඟ හිටියා I near the road? No. මම පාර ළඟ හිටියා අන්න මතක් වෙනවා. ඉන්නවා, හිටියා, ඉඳීවි. am, is, are, was, were, will be. මම පාර ළඟ ඉන්නවා I am near the road. මම පාර ළඟ හිටියා I was near the road. මම පාර ළඟ ඉඳීවි I will be near the road. I will be near the road. වඳුරෙක් ගහවට ඉන්නවා. වඳුරෙක් ගහවට ඉන්නවා කිව්වම අපි කියලාද monkey කියලා? නෑ. ඒක අපි ලස්සන පැටර්නයක් තියෙනවා. අපි වඳුරෙක් ගහවට ඉන්නවා කියලාදී පාවිච්චි කරන්නේ there is a monkey. there is a monkey. there is a monkey. වඳුරෙක් ඉන්නවා. there is a monkey. ගහ උඩ
on the tree. There is a monkey on the tree. There is innava on the tree. Ondure gawude hitiya. There was a monkey on the tree. There was a monkey on the tree. Ondure gawude indiwi. There will be monkey on the tree. දැන් අපිට පුළුවන් යම් තත්ත්වයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න. යම් තත්ත්වයක්. මම ශිෂ්‍යයෙක් වෙනවා. මම ශිෂ්‍යයෙක් වෙනවා. I a student Ron. මම ශිෂ්‍යයෙක් වෙනවා. I am a student. මම ශිෂ්‍යයෙක් වුණා. I was a student. මම ශිෂ්‍යයෙක් වේවි. I will be a student. හෙදියක් වෙනවා. She's a nurse. හෙදියක් වෙනවා. හෙදියක් වුණා. She was a nurse. හෙදියක් වේවි. She will be a nurse. She will be a nurse. ඔය ශිෂ්‍යයන් වෙනවා. They are students. They are students. ඔය ශිෂ්‍යයන් වුණා. They were students. ඔය ශිෂ්‍යයන් වේවි. They will be students. දැන් අපි තේරුම් ගන්න දේ තමයි අපි මේ am is was will be කියලා පාඩම් කරන විතරක් හිටියනම් අපිට මේ sentences හදාගන්න බෑ. අපි මුලින්ම කරගත්තේ මේ am is was will be කියන එක භාවිතය අපි දන්න දෙයක්. මේ පාඩම අපි ඉගෙන ගත්ත මිට කලිනු අපි මේ ඉගෙන යනකොට අපි ගොඩක් දෙනෙක් අපි ප්‍රැක්ටිස් නොකර කොටසක් තමයි මේ am is වල භාවිතය කොහොමද සිංහල සිද්ධ වෙන්නේ කියලා. එතන අපිට පුළුවන් වුණා මේ am is කියලා කියන්නේ සිංහලෙන් ඉන්නවා වෙනවා තියනවා කියන එක බොහොම පැහැදිලිව අපිට ඉගෙන ගන්න.